ඔයාලට මම පෙන්නනවා මම ඉන්න ඒරියා එක. මේ තමයි මම ඉන්න ඒරියා එක. මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා දිගටම ඉන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අමු රටේ ඉඳි සහ දුබායි වල පුංචි බර්ලින් බලා ගන්න පුළුවන් ඔයාලට. වීඩියෝ එකත් එක්ක රැඳිලාම ඉන්න. මේ තමයි රටේ ඉඳි. අමු රටේ ඉඳි. තාම ඉදිලා නැහැ මේ සමහර ඒවා මේ වෙනවා. සමහර රටින් මේ ලියලිලා මේ දැල් වලට වැටෙනවා. ඉතින් ඔහොම තමයි මේ තමයි රටින් ගහක් මේ තින්නේ අමු රටින්. මේකේ දැල් එල්ලලා තින්නේ රටින් වේලා වැටෙනවා. ඒවා දුමට වැටෙන නතර කරන තමයි දැල් එල්ලලා තින්නේ. මොකක් හරි එකකින් ප්‍රොසෙස් එකක් ඇති. ඒ විදිහට තමයි යන්නේ. මේ තින්නේ අමු රටින්. ඔයාලා දැක්කද අමු රටේදී මේක පොඩි බඩයක් වගේ පොඩි පැලයක්. අමු රට ඉඳි. දැක්ක මේකෙදි මම වැඩට යන පාර මේ පාර දින මේ බස් වලට තමයි මේ තියෙන්නේ. මේ පාර දින ස්මාර්ට් බස් වලට එක. මේ වැඩි ජනාගීර නැහැ. කාම් පැත්තක් මේ පැත්ත. අනිත් කොනට යන්න දින පාරේ. ඔයාලට පේන්නේ නැති පාර කොනට යන්න ගමන් පයින් බලමු ගිහිල්ලා. දැන් වෙලා ඇවිල්ලා 6:03යි. 6:03ට මෙහෙ තියෙනවා සෙල්සියස් අංශක 31යි මෙහෙ හීට් එක උෂ්ණත්වය. පට්ට දාඩිය මේ පයින් යන්න බෑ. මේ එන්නම දාඩිය අවශ්‍යලත් නැහැ. මේ 6 වෙලත් මේ රසදේ මේ රස්නේ කාලින්ද මට රස්නේ. දැන් අපි මේන් රෝඩ් එකට ඇවිල්ලා තියෙනවා. මම මේන් රෝඩ් එකේ ඉතින් මේ එතන තියෙන්නේ ටීහන්දිය. ඇවිල්ලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. අර ඈත වෙන බිල්ඩින් තියෙන ඒ එහාටම යන්න ඕන. ඒක තමයි මම පුංචි බර්ලින් කිව්වේ. ඇත්තටම ජර්මනිය වගේම හරිම ලස්සනයි. බර්ලින් ටවුන් වගේම මේ හරිම ලස්සනයි. ඔය වෙන්නේ ඇකොමඩේෂන්. ටිකක් ගණන් ඇකොමඩේෂන් එක්ස්පෙන්සිව් ඇකොමඩේෂන් තියෙන්නේ. මේවා මේ පාරේ තියෙන මෝල් එක. ඔක තමයි මෝල් එක මේ මේන් රෝඩ් එකේ තියෙන. ඔයාලට දෙන්නේ ඒක. ඉතින් තව ඉස්සරහට යන්න ඕන. අර ඈත පේන එකට යන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔන්න ඔක තමයි මම කිව්වේ මේ පුංචි බර්ලින් කියලා. මේ අපි බලමු ඇතුළට ගිහලා කොහොමද කියලා. මේ විස්තරය මේක ලොකුවටම තියෙනවා. ඇත්තට හරි වෙනස් මේක. අපි බලමු ඇතුළට ගිහිල්ලා. ඔන්න අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි මේ මම කිව්වේ. මම බෑක් කැම් එක දාලා පෙන්නන්න කොහොමද කියලා. බලාගෙන මේ තමයි මිද්‍රිස් අප්ටවුන්. මේක තමයි මේක මේ කර්ව් එකක් විදියට තමයි හදලා තියෙන්නේ. රවුන්ඩ් රවුන්ඩ් තියෙන ඇතුළට කියලා දෙන්නේ. මේක තමයි මේක යන්න තියෙනවා. ඈතට යන්න තියෙනවා. බලමු. ඉරව වැඩි මට පේන්නේ නැහැ කැමරාව. අපි බලමු මේ ගිහිල්ලා ඈතට බලමු ගිහිල්ලා. මම මේක තමයි කිව්වේ මේ පුංචි බර්ලින් වගේ කියලා. මොනවම තමයි තියෙන්නේ. රවුන්ඩ් සර්කල් එකක් වගේ තියෙන්නේ මේක. මේක වෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්නම තමයි තියෙන්නේ ඉස්සරහ. මෙහෙම තමයි තියෙන්නේ. මේක තමයි මිද්‍රිස් අප්ටවුන්. එතන තියෙන්නේ ඉක්සා වගේ එක. කොහොම තමයි තියෙන්නේ. යුරෝප වගේ තමයි තියෙන්නේ. දුබායි වල මේ වගේ තන තියෙනවා ඕන තරම්. මේ එක තැනක් විතරයි. මේ වගේ මේ ලස්සනට ඉන්න මේ හදලා තියෙනවා. ලස්සන මේවා ඉඳ ගන්න බංකු එහෙම හදලා තියෙනවා. මොකද මේ හොඳම තැන. හලෝ. කොහොමද තමයි කට්ටිය ඉතින් මේවා එනවා මේ ලෝකල් අධිපුරම ඉන්නවා මේ අල්ලදී නෑ තාම මෙච්චරම ඉන්නේ. ඔන්න බලාගන්න මිද්‍රිස් මේක රෑට ලයිට් දාපුවම පට්ට ලස්සනයි. මේ දැන් තාම රෑ නෑනේ. මේ රෑයලා බෑ. මේ කැමරාව විතර කොල්ලි නෑ පේන්නේ. අරක ෆුඩ් කෝට් එකක් ඇතුලේ. මේ වගේ පිටිපස්සෙන් තියෙන්නේ රෙස්ටුරන්ට් එකක්. කානා. නම කානා.
ඒක හට්ටම ලස්සනයි ඒක. ඒක හඳලා. ඈට තමයි ඉතින් මේ රස්සන මේ. මේක බලා ගන්න විදිහක් නෑ මම දවසක වෙන්නන්නම් මේ රෑ. මොකද තමයි ඉතින් තියෙන්නේ. බලා ගන්න මොකද තමයි. වීඩියෝ එක ඉවරයි. දැන් මහත් යන්නේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribersලා 24ක් විතර ඉන්නේ. මේ ඉතින් ඔයාලා support එකක් දෙන්න subscribe කරලා. ඉතින් ඔන්න අපි අපිට up down වල මම සමු දෙනවා. දැන් මම යනවා. දැන් රෑ වෙලානේ තියෙන්නේ. මේ ඉතින් යනවා රෑට. සුපිරි මේක මේ. රෑ වෙලා. bye.